ෆැෂන් YouTube channel එකට ඔයාලවදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ එකතු වෙලා ඉන්නේ ආධුනිකයින් සඳහා ගෙනෙන පළවෙනි පාඩමත් එක්ක. මේ වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ මැහුම් සඳහා ගන්න උපකරණ මොනවද? මේවට කියන නම් මොනවද? වගේ දේවල් තමයි මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. තව කෙනෙක් මේ වීඩියෝ එක දැනගෙන ඉන්නත් පුළුවන්, වීඩියෝ එකේ දේවල් දැනගෙන ඉන්නත් පුළුවන්. මේක මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ ආධුනිකයින් සඳහා පමණයි. ඒ නිසා මේ වීඩියෝ එකත් එක්ක ටිකටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඇඳුමක් මැසීමේදී ප්‍රධාන උපකරණයක් විදිහට මහන මැෂින් එක භාවිතා කරන්න පුළුවන්. මේ වෙනකොට වෙළඳ පොලේ විවිධ මිල ගණන්ගතේ මහන මැෂින් තියෙනවා. ඉතින් මහන මැෂින් පිළිබඳව වෙනම වීඩියෝ එකක් ඉදිරියට ගෙන එන්න. ඇඳුමක් මැසීම සඳහා අවශ්‍ය ඊළඟ උපකරණය විදිහට අපිට මිනුම් පටිය සඳහන් කරන්න පුළුවන්. ඉතින් මිනුම් පටියේ එක පැත්තක අඟල් වලිනුත් ඊළඟ අනිත් පැත්තේ සෙන්ටිමීටර් වලිනුත් සඳහන් වෙනවා. ඉතින් අපේ රටව, ඒ කියන්නේ ලංකාවේ අඟල් වලින් ලකුණු කරාට, අඟල් භාවිතා කරාට වෙනත් රටවල් වල සෙන්ටිමීටර් වලින් තමයි භාවිතා කරන්නේ. ඉතින් මේ මිනුම් පටිය ඇඟලුමක් නිර්මාණය කර ගැනීමේදී ඊළඟට බලපාන දෙයක් තමයි ෆැබ්‍රික් එක. ආධුනිකයෙක් විදිහට ෆැබ්‍රික් භාවිතා කරනකොට අනිවාර්යෙන්ම කොටන් ෆැබ්‍රික් එකක් භාවිතා කරන්න, සිල්ක් ෆැබ්‍රික් භාවිතා කරන්න එපා. මසා ගැනීම සඳහා අවශ්‍ය ඊළඟට අවශ්‍ය උපකරණයක් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන් පින්ස්. වෙළඳ පොලේ විවිධ වර්ගයේ විවිධ මිල ගණනටදී ඒවත් පින්ස් මිලදී ගන්න පුළුවන්. පින්ස් වර්ග තියෙනවා. මේ වගේ පින්ස් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඒකටම අපිට හදා ගන්න පුළුවන් කොටයක්. එතකොට පහසුයි. ඒ නිසා මේ වගේ කොටයක් වොච් එකක් දාලා තියෙන මම මේ භාවිතා කරලා තියෙන්නේ පරණ වොච් එකක් ගෙනාපු එක කොටයක් තමයි මේ මම පින්ස් දාලා තියෙන්නේ. ඒ වගේ කොටයකුත් ළඟ තියා ගන්න ඕනේ. එතකොට අපිට වැඩ කරගන්න සීම සඳහා ඊළඟට භාවිතා කරන උපකරණ විදිහට අපිට නූල් භාවිතා කරන්න පුළුවන්. ඉතින් විවිධ සයිසස් වලින් ඒවත් වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා. එතකොට නූල් ගද්දී අපිට ටිකක් අතින් කඩලා බලලා ගන්න පුළුවන්. ටිකක් ඉක්මනට කැඩෙනවා නම් ගන්න එපා. ඒ නූල් පයින්නවා, එක්ක නූල් කැඩෙනවා. ඒ වගේ හොඳ නූල් භාවිතා කරන්න. මේ වගේ එක විවිධ සයිසස් වලින් ඇඳුමක් මසා ගැනීම සඳහා ඊළඟට බලපාන උපකරණයක් විදිහට ඉදිකටු භාවිතා කරන්න පුළුවන්. ඉතින් මැටීරියල් වලට හැම ඉදිකට්ටක්ම ගැලපෙන්නේ නැහැ. එක මැටීරියල් වලට එක ඉදිකටු තමයි ගැලපෙන්නේ. ඉදිකටු පිළිබඳව වෙනම වීඩියෝ එකක් ඉදිරියට ගෙන එන්න සූදානමින් ඉන්නවා. ඊළඟට අවශ්‍ය උපකරණයක් තමයි ඇඳුමක් මැසීම සඳහා අපිට රෙද්දේ පිටපත් කර ගැනීම. රෙද්ද ඇඳීම සඳහා ටේලරින් චෝක්. මේ වගේ වෙළඳ පොලේ දැන් ටේලරින් පැන්සල් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම චෝක් ඇවිල්ලා තියෙනවා. ඉතින් පැන්සලත් ඇවිල්ලා තියෙනවා. මේ විදිහට පැන්සල උල් කරන්නේ නැහැ. මේ විදිහට නූලෙන් තමයි මේවා කරලා මේ කොළ කෑල්ල ඉරලා තමයි තුඩ හදාගන්නේ. මේ විදිහට තුඩ මේවා කළා තමයි හදාගන්නේ. ඉතින් මේ වගේ ඒවා වෙළඳ පොලේ ගන්න තියෙනවා. ටේලරින් පැන්සල් කියලා තමයි මේවට කියන්නේ. ඊළඟට අවශ්‍ය උපකරණයක් තමයි ඇඳුමක් නිම කර ගැනීමට අවශ්‍ය උපකරණයක් තමයි ඇත්තටම ඇඳුමක් මැසුවට පස්සේ නූල් කපා ගැනීම සඳහායි මේ වගේ ටිමර් එක. මේකට කියන්නේ ටිමර් එක කියලා. ඒ වගේම ඇඳුම වැරදුනාට පස්සේ ලෙහා ගැනීම සඳහා මේකට කියනවා ටුයිසර් එක කියලා කියනවා. ඒ වගේම සීම් රිපර් එක කියලාත් කියනවා. මේක සීම් රිපර් එක. ඒ වගේම මේක ටිමර් එක. මේකට කියන්නේ ටිමර් එක. මේක නූල් කපන්න භාවිතා කරන එක. ඊළඟට ඇඳුමක් මැසීම සඳහා අවශ්‍ය උපකරණයක් විදිහට මේ විදිහට බොබින් භාවිතා කරන්න පුළුවන්. මැෂින් එකට දාන බොබින්.
ඒ වගේම තමයි ඇඳුමක් මසා නිම කරගත්තට පස්සේ ඇඳුම නිමා කර ගැනීම සඳහා මේ වගේ විදුලි ඉස්ත්‍රික්කයක්, විදුලි අයන් එකක් අවශ්‍ය වෙනවා. ඒක හැම ගෙදරකම තියෙනවානේ. මේ වගේ අයන් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයත් හමු වෙමු.